ඔයා WhatsApp use කරන කෙනෙක් නම් මේ වීඩියෝ එක skip කරන්න එපා. මොකද මේ දවස්වල WhatsApp එකට ඇවිත් තියෙන features වලින් සමහර ඒවා දැක්කම අඩේ මේකත් WhatsApp එකේ තියෙනවද කියලා හිතෙනවා. ඒ වගේම features වලින් සමහර ඒවා ඔයා හැමදාම use කරන දෙයක් වෙන්නත් පුළුවන්. හැබැයි ගොඩක් අය ඒ ගැන දන්නේවත් නැහැ. ඉතින් අද වීඩියෝ එකෙන් WhatsApp එකට අලුතෙන් එකතු වෙලා තියෙන සුපිරිම features ටික බලමු. ඒ අතරින් අන්තිමේට කියන feature එක නම් ගොඩක් අය බලාගෙන හිටපු එක. ඒ නිසා වීඩියෝ එක skip කරන්නේ නැතුව වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඉතින් තාමත් වීඩියෝ එකට like එකක් දාලා නැත්නම් දැන්ම වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. අංක 1 අපි WhatsApp එකට ගියාම අපි මුලින්ම දකින්නේ අපේ chat එකේනේ හැමදාම අර එකම background එක බලලා කම්මැලි නම් දැන් ඔයාලට පුළුවන් Meta AI එකට කියලා ඔයාට ඕන විදිහේ සුපිරි chat themes හදාගන්න. ඒකට කරන්න ඕනේ WhatsApp එක open කරගෙන උඩ දකුණු පැත්තේ තියෙන dot තුන click කරලා settings open කරගන්න එක. ඊට පස්සේ chats වලට ගිහින් default chat theme කියන option එකට යන්න. ඊට පස්සේ interface එකෙන් ඔය මෙතන තියෙන themes වලින් කැමති theme එකක් දාගන්නත් පුළුවන්. ඉතින් ඔයාලට මෙතන තියෙන theme set වෙන්නේ නැත්නම් මෙතන තියෙන create with AI කියන එකට ගිහින් ඔයාලට කැමති prompt එකක් දීලා ඔයාගේම theme එකක් හදාගන්නත් පුළුවන්. ඉතින් මම කලින් හදාගත්ත prompt එකක් දෙනවා. ඒක දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් Meta AI එකෙන් අපිට අපේ theme එක හදලා දෙනවා. ඉතින් theme එක හදලා දුන්නාට පස්සේ ඔයාලට අවශ්‍ය විදිහට customize කරලා උඩ දකුණු පැත්තේ තියෙන හරි ලකුණ click කරන්න විතරයි තියෙන්නේ. අංක 2 යාළුවෝ ගොඩකට එකපාර මැසේජ් එවන්න ඕන වුණාම අපි සාමාන්‍යයෙන් කරන්නේ group එකක් හදාගන්න එකනේ. හැබැයි සමහර group වල ඉන්න කැමති නැති නිසා group වලින් left වෙනවා. අන්න ඒකට තමයි මේ WhatsApp එකේ තියෙන broadcast feature එක තියෙන්නේ. ඉතින් අපි බලමු මේ feature එකෙන් කොහොමද වැඩක් ගන්න කියලා. ඒකට settings වලට ගිහින් ටිකක් පහළට scroll කරගෙන ගියාම broadcast කියලා feature එකක් තියෙනවා. අන්න ඒක click කරන්න. click කරාට පස්සේ interface එකෙන් පහළ තියෙන plus icon එක click කරලා message එක එවන්න ඕනේ යාළුවෝ ටික තෝරලා පහළින් තියෙන right button එක click කරන්න. ඊට පස්සේ වාට තියෙන වාට යවන්න ඕනේ මැසේජ් එක ටයිප් කරලා සාමාන්‍ය විදියට මෙතනින් මැසේජ් එක යවන එක. එහෙම යවුවම ඒක හැමෝටම යන්නේ වෙනම ප්‍රයිවට් මැසේජ් විදියට. කාටවත් තේරෙන්නේ නැහැ ඔයා මේක හැමෝටම යවුව මැසේජ් එකක් කියලා. අංක 3 සාමාන්‍යයෙන් අපි ෆොටෝ එකක බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස් කරන්න හරි ලස්සන ෆිල්ටර්ස් දාන්න හරි ෆොටෝ එකේ ස්ටයිල් එක සම්පූර්ණයෙන් වෙනස් කරන්න හරි වෙනම ඇප්ස් පාවිච්චි කරනෝනේ. හැබැයි දැන් ඒකට වෙනම ඇප් පාවිච්චි කරන්න ඕනේ නැහැ. මේ වැඩ ඔක්කොම WhatsApp එකේ ඇතුළේ තියෙන Meta AI එකෙන් අපිට කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ ෆීචර් එක කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් ඒකට ඔයා ෆොටෝ එක යවන chat එකට ගිහින් gallery එකෙන් ෆොටෝ එක select කරගන්න. එහෙම select කරගත්තාම ෆොටෝ එක preview වෙයි. එතන යටින් තියෙන restyle with AI කියන option එකට යන්න. මෙතනින් ඔයාට ඔයාගේ ෆොටෝ එකේ style එක වගේම filters වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන edit option එකට ගියාම ඔයාලට prompt එකක් දීලා ෆොටෝ එක edit කරන්න පුළුවන් වගේම background එකත් prompt එකක් දීලා වෙනස් කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ෆොටෝ එක animate වෙන්න හදා ගන්නත් පුළුවන් මේ අලුත්ම feature එකෙන්. අංක 4 සාමාන්‍යයෙන් අපිට කාට හරි WhatsApp message එකක් දාන්න ඕන වුණාම අනිවාර්යයෙන් මෙයාගේ phone number එක ඉල්ල ගන්න ඕනේ. හැබැයි දැන් එහෙම ඕන නැහැ. Telegram Instagram වගේම දැන් අපිටත් පුළුවන් WhatsApp එකේ අපිටම කියලා නමක් හදාගන්න. ඒ කියන්නේ username එකක් හදාගන්න. ඊට පස්සේ ඔයාගේ private number එක දෙන්නේ නැතුව මේ නම විතරක් දීලා ඕන කෙනෙක් එක්ක chat කරන්න පුළුවන්. අපේ number එක හැමතැනම share වෙන්නේ නැති නිසා මේකෙන් අපේ privacy එක උපරිමයටම ආරක්ෂා වෙනවා. මේක හදාගන්න මාරම ලේසි. ඒකට කරන්න ඕනේ settings වලට යන එක. ඊට පස්සේ account වලට ගිහින් මෙතන තියෙන username කියන අලුත් feature එකට ගියාට පස්සේ එන interface එකෙන් පහළ තියෙන create username කියන එක දීලා ඔයාලට කැමති username එකක් type කරලා save කරගන්න විතරයි තියෙන්නේ. හරි ඊළඟ එක තමයි advanced chat privacy කියන අලුත්ම feature එක. මේක නම් privacy එක ගැන හිතන අයට මාරම වටින සුපිරි update එකක්. සාමාන්‍යයෙන් අපිට තියෙනවනේ අනිත් අය දකින්නට අකමැති private chats. අන්න ඒ වගේ chat එකකට උපරිම ආරක්ෂාවක් දෙන්න මේකේ පුළුවන්. මේක on කරාට පස්සේ කවුරු හරි ඔයාගේ phone එක ඉල්ලගෙන ඒ chat එක export කරන්න හැදුවොත් ඒක කරන්න බෑ සම්පූර්ණයෙන්ම lock වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ chat එකට එන photos videos gallery එකට auto save වෙන්නේ නැහැ. අනිත් සුපිරිම දේ තමයි WhatsApp එකේ තියෙන Meta AI එකටවත් බෑ මේ chat එක read කරන්න. ඉතින් අපි බලමු මේක කොහොමද on කරගන්නේ කියලා. ඉතින් ඒකට ඉස්සල්ලාම ඔයා මේ වැඩේ කරන්න අවශ්‍ය කෙනාගේ ප්‍රොෆයිල් එකට යන්න. ඊට පස්සේ ටිකක් පහළට ස්ක්‍රෝල් කරගෙන ගිහිල්ලා advanced chat privacy කියන option එකට ගිහින් පහළින් තියෙන button එක දැන්ම on කරගන්න. අංක 6 හිතන්නකෝ ඔයා ක්ලාස් එකේ ඉද්දි හරි බස් එකක යද්දි හරි යාළුවාගෙන් දිගම දිග voice message එකක් එනවා කියලා. අන්න ඒ වගේ වෙලාවට voice message එක අහන්නේ නැතුව text එකක් විදිහට voice message එකම කියව ගන්න පුළුවන් අලුත්ම feature එකක් දැන් WhatsApp එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ feature එක වෙනස් කරගන්නේ කියලා. ඉතින් ඒකට කරන්න තියෙන්නේ settings වල තියෙන chats වලට ගිහින් පහළ තියෙන voice message transcripts option කියන එක උඩ click කරලා මෙතනින් ඔයාලට කැමති language එකක් තෝරලා පහළින් තියෙන setup now කියන button එක click කරන්න.
ඊට පස්සේ අපි තෝරපු ලැන්ග්වේජ් එක ඩවුන්ලෝඩ් වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක ඩවුන්ලෝඩ් වෙලා ඉවර වුණාට පස්සේ යාළුවා ඔයාට ඒව වොයිස් මැසේජ් එක ලොන්ග් ප්‍රෙස් කරන් ඉඳලා උඩ දකුණු පැත්තේ තියෙන ඩොට් තුන ක්ලික් කරලා ට්‍රාන්ස්ක්‍රයිබ් කියලා දුන්නම එජේකට මැසේජ් එකේ තියෙන දේ ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් තව දෙයක් කියන්න ඕන තවම මේකට සිංහල භාෂාව නම් සපෝට් කරන්නේ නැහැ. ඉංග්‍රීසි සහ තවත් භාෂා කිහිපයක් විතර අපිට මේකේ පාවිච්චි කරන්න හම්බෙලා තියෙන්නේ. ඉතින් තව ටික කාලෙකින් එන අප්ඩේට් එකකින් අනිවාර්යයෙන්ම මේකට සිංහලත් එයි. ඒ ආපු ගමන්ම මම ඔයාලට අප්ඩේට් එකක් අරන් එන්නම්. එහෙනම් අපි බලමු අපේ ලිස්ට් එකේ තියෙන 7 වෙනි ෆීචර් එක මොකක්ද කියලා. ඔයාගේ ෆෝන් එකේ නිතරම ස්ටෝරේජ් ෆුල් වෙලා කියලා වැටෙනවද? ඇත්තටම කිව්වොත් මේකට වක් කියන්න ඕනේ WhatsApp එකම තමයි. ගෲප් වලින් එන ෆොටෝස්, වීඩියෝස් වගේ මැසේජ් ඉඳලා ෆෝන් එකේ ස්ටෝරේජ් එක නිකම්ම ඉවර වෙලා යනවා. හැබැයි මේකට සුපිරි විසඳුමක් WhatsApp එකේම තියෙනවා. මුළු chat එකම delete කරන්නේ නැතුව text message ටික ඒ විදිහටම තියලා ෆෝන් එකේ ලොකු ඉඩක් ගන්න files මේකෙන් ඔයාලට delete කරගන්න පුළුවන්. ඉතින් ඒකට කරන්න ඕන ඔයා files delete කරන්න කැමති chat එකක profile එකට යන එක. ඊට පස්සේ පහලින් තියෙන manage storage වලට ගියාට පස්සේ මෙතනින් ඔයාට file size එක වැඩි එකේ ඉඳන් අඩු එකට පිළිවෙලට දීලා තියෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ අවශ්‍ය නැති files delete කරලා delete කරගන්න එක විතරයි. ඉතින් අපේ ලිස්ට් එකේ තියෙන අවසාන ෆීචර් එක තමයි WhatsApp එකකින් අලුතෙන්ම ගෙනව WhatsApp Plus කියන subscription පහසුකම. හැබැයි යාළුවනේ ඔයාලට මේක ෆ්‍රී නම් හම්බෙන්නේ නැහැ. ඔයාලා මේකට මාසෙට රුපියල් 249ක වගේ තාමත් සුළු මුදලක් ගෙවන්න ඕනේ. ඉතින් මාසෙකට රුපියල් 249ක් දීලා ගත්තොත් සාමාන්‍යයෙන් WhatsApp එකේ නැති ගොඩක් ෆීචර්ස් අපිට මේකෙන් ලැබෙනවා. පළවෙනි එක තමයි පට්ටම ලස්සන ස්ටිකර් සෙට් එකක් අපිට ලැබෙනවා. ඒ වගේම ඇප් එකේ තීම් එකයි අයිකන් එකයි අපිට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන්. අනික තමයි අලුත් රින්ග්ටෝන් ටිකකුත් මේකට දෙනවා. හැබැයි වටිනම දේ තමයි වෙනද වගේ chat තුනක් නෙවෙයි ඊට වඩා ගොඩක් chat අපිට පින් කරලා තියාගන්න දෙන එක. ඉතින් මාසෙකට රුපියල් 249ක් දීලා මේක ගන්න ඔයාලා කැමතිද කියලා පාල්ලෙන් කමෙන්ට් එකක් අනිවාර්යෙන්ම දාගෙන යන්න. ඉතින් යාළුවනේ ඔන්න ඔය ටික තමයි අද මම අරගෙන ආවේ මේ WhatsApp එකේ අලුත්ම ෆීචර්ස් ටික ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් අනිවාර්යෙන්ම වීඩියෝ එක ලයික් කරලා ඔයාගේ යාළුවන්ටත් බලන්න මේක ෂෙයා කරන්න. ඒ වගේම තාමත් Tech with Boy YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා ඊට හැබැයි තියෙන bell icon එක all press කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු සැනින් මොහොත notification මාර්ගයෙන් දැනගන්න පුළුවන්. එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් ලබන සතියේත් සෙට් වෙමු. එහෙනම් හැමෝටම ජය වේවා.